හිතලා බලන්න අපි අපේ දවසේ පැය 24න් පැය 9ක් තව කෙනෙක්ගේ හීනයක් හැබෑ කරන්න වැඩ කරනවා. ඒකට යන්න එන්න තව පැය 2ක් අපි මහපාරට වැය කරනවා. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා තව පැය 2කට වඩා අපි සෝෂල් මීඩියා එකට වැය කරනවා. ඊට පස්සේ තව පැය 2ක් අපි වැය කරනවා අපි එදිනෙදා කටයුතු කරන්න. කන්න බොන්න නාන්න රෙදි හොදන්න. අපි දවසේ එක පැය භාගයක් වැය කරනවාද අපේ මානසික දියුණුව වෙනුවෙන් දෙයක් කරන්න. පොතක් කියවන්න, භාවනාවක් කරන්න, ආගමික කටයුත්තක් කරන්න, මොන හරි දෙයක්. අපේ මනස දියුණු කරගන්න දෙයක්, අපේ මානසික පැත්තෙන් දියුණු වෙන්න දෙයක් අපි කරනවාද? අපි දවසේ පැය භාගයක් අපේ කායික දියුණුව වෙනුවෙන් දෙයක් කරනවාද? අපි මොන හරි ව්‍යායාමයක් කරනවාද? ජිම් එකට යන්න වෙලාවක් නැත්නම් අඩුම ගානේ පුෂ් අප් 10ක් ගහනවාද? අපි එළිය පාරට බහලා පොඩ්ඩක් දුවලා එනවාද? අපි මේ දේවල් කරනවාද අපේ දියුණුව වෙනුවෙන්? අපි අලුතෙන් ස්කිල් එකක් ඉගෙන ගන්නවාද? අපිට ඕනේ තරම් රිසෝසස් තියෙනවා. දැන් ෆ්‍රී රිසෝසස් තියෙනවා, YouTube තියෙනවා, ෆ්‍රී වෙබ්සයිට් තියෙනවා. ජීවිතේට අලුත් ලයිෆ් ස්කිල් එකක් ඉගෙන ගන්නවාද අපි? අලුතින් ස්කිල් එකක් මොන හරි ආර්ට් එකක් වෙන්න පුළුවන්, මොන හරි ප්‍රොෆෙෂනල් ස්කිල් එකක් වෙන්න පුළුවන්. අපේ වැලියු එක වැඩි කරගන්න අපි දෙයක් කරනවාද? අපි මොනවත් නොකර අපි නිදාගන්න ගිහිල්ලා අපි පහුවෙනිදා දවසේ පැය 24න් තව පැයක් අරගෙන අපේ ඡන්දෙන් අපි පත් කරපු දේශපාලකයන්ටයි දේශපාලන පක්ෂවලටයි බනිනවා. අපි හැමදාමත් එකදැන අපිට දියුණුවක් නැහැ කියලා. අපේ දියුණුව කාටවත් අපිට ගෙනල්ලා දෙන්න බෑ. අපේ දියුණුව හදාගන්න ඕනි අපිමයි. ඒකට අපි මහන්සිලා වැඩ කරන්න ඕන. වෙන කවුරුවත් අපිට ඒ දේ කරලා දෙන්නේ නැහැ. අපේ දවසේ පැය 24 ගත කරන ආකාරය පොඩ්ඩක් හිතලා බලන්න. ඒකෙන් ඔයා තීරණය කරන්න ඔයා දියුණු වෙනවද? ඔයා හැමදාම එකම තැනදී ඉන්නේ කියලා. ජය වේවා.